ඉතින් ලොකු කාලයකට පස්සේ තමයි දිග vlog එකක් අරගෙන එන්න හිතුවේ. ඉතින් මේ දවස් ටිකේ මට ගේන්න බැරි වුණා ඇත්තටම. යනකොට පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් දැම්ම ඔයාලට. ඉතින් මම ඔයාලට අරගෙන ආවේ කොහොමද මගේ හවස අරුව ගත වෙන්නේ කියලා ඔයාලට ඒක ෂෙයා කරගන්න. ඉතින් ඔයා අලුතින් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මගේ නම රිතු. ඉතින් වීඩියෝ එකට හදන්න කලින් ආදරෙන් ඉඳනවා subscribe කරලා මාත් එක්ක දිගට එකතු වෙන්න කියලා. ඉතින් බලමු මගේ හවස අරුව කොහොමද ගෙවෙන්නේ කියලා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතුලා ඉන්න. මම ඒ වගේ මට ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්න තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට. ඒක බලන්නකො කෑම පේනවද කියලා. මේ දවස්වල අපේ ගෙදර වටේටම මමයි ඔන්න වගේ කට්ටියක් ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ අතන ඉන්නේ. ඔය ඉන්නවන්නේ දැකලා. මේගොල්ලෝ දැන් මේ දවස්වල අපේ ගෙදරම ඉන්නේ වටේම ඉන්නවා. හරිද? යතුවල පැණි ඉන්නවා. හරි යමු අපි වීඩියෝ එකට. එන්න යන්න. මම මුලින්ම ස්ටඩි කරන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් ඔයාලට පෙන්නන්න පොඩි බලක් තියෙනවා. මම ළමයි ගත්තා මේ ගිය සතියේ ටියුටර්ස් එකක්. ඒක මේ තියෙන්නේ මේක හරිම ලස්සනයි ළමයි. මම ගොඩාක් දුරට මම නේල්ස් වලට ගාන්නේ ලා පාටක්. ඉතින් මම මේක බලුවට පස්සේ මේක වඩා සෙට් හරිම ලස්සනයි. ඒ වගේම තද පාටකුත් නෙවෙයි. ඔයාලත් මේක try කරලා බලන්න. මේ තියෙනවම ඒක ගයවට පස්සේ ඉතින් මේක නම් හරිම ලස්සනයි. හරි cute. ඒ කියන්නේ අර තද පාටක් නෙවෙයිනේ. මේක පොඩ්ඩක් try කරලා බලන්න බලන්න. හරි. දැන් පාන කරන කලින් ඔයාලට පෙන්නන්නම් මම ලියපු short note එකක්. මේ තියෙන්නේ මම ලියපු short note එකක්. චුට්ටක් මම හදලා පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මම ලියපු short note එකක්. මේක තනි කරම තියෙන රෝහණ රාජධානිය කියන. ඉතින් මේ විදිහට පාඩම් කරාම හරිම ලේසි. ඒ කියන්නේ අවශ්‍ය කරන ටිකනේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ කිරිසටහන් ගන්න කෙනෙක්ද නැත්නම් එහෙම කරන්නේ නැති කෙනෙක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. අපි එහෙනම් අද මම ලෑස්ති වෙන්නේ අද පේපර් එකක් කරන්න සිංහල. එහෙනම් එන්නකො මහත් එක්ක අපි එකට පාඩම් කරමු. ඉතින් ගොඩක් කටියට මම කරන පේපර් එක කොපි කරලා ඔයගොල්ලෝ අහලා තිබුණා. ඉතින් මම කරන්නේ මෙන්න මේ පේපර් එක තමයි සිංහල වලට කරන්නේ. මෙන්න මේ පේපර් එක තමයි මම කරන්නේ. මේක වුණේ 560යි. 560ක් නේ මේක මේ ජයමින ප්‍රකාශනය සිංහල මේ පේපර් එක තමයි මම කරන්නේ. මේකේ පේපර් දෙකක් මම කරා. අද කරන්නේ මේ පේපර් එක. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. පොඩි සයිස් එක. මෙහෙම දිගාගෙන කරනවා. මේ